අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අමු බිලින් වලින් සීනි සම්බල් විදියට බිලින් සම්බල් එකක් හදාගන්න විදියයි. මුලින්ම මම භාජනයකට වතුර ටිකක් දාලා මේ විදියට ලුණු ටිකක් භාජනයට දාගන්නවා. හොදගත්ත බිලින් ටික මේ විදියට හීනට කපාගෙන ලුණු දාපු භාජනයට බිලින් ටික දාගන්නවා. ඊගාවට මම ලුණු වතුර එකේ තියෙන බිලින් ටික මේ විදියට හොඳට මිරිකලා පිගානකින් තියාගන්නවා. දැන් මම මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වේගෙන එනකොට සුදු ලුණු, රම්පෙ කරපිංචා, කරාබු නැටි, උළුහාල්, කුරුඳු කෑල්ලකුයි දාගන්නවා. මම ළඟ මේ වෙලාවේ එනසහල් ඉවර වෙලා තිබුණේ. නැත්තම් එනසහල් ටිකකුත් දැම්මනම් හරිම රසයි. ඊගාවට මම මේ ටික ටිකක් බැදෙනකන් හැන්දකින් එහා මෙහා කරගන්නවා. දැන් මම ඊගාවට කපාගත්ත බිලින් ටික ඔක්කොම හට්ටියට එකතු කරලා කවලම් කරගන්නවා. බිලින් ටික ඔක්කොම මේ විදියට කවලම් කරලා ටික වෙලාවක් මේ විදියට කරමූඩියෙන් වහලා තියාගන්නවා. ටික වෙලාවකට පස්සේ කරමූඩිය අයින් කරලා බලන්න ඔයාලට පේනවා නේද බිලින් ටික තැම්බිලා තියෙන විදිය. දැන් මං කපාගත්ත ලූණු ටික බිලින් එකට එකතු කරලා ආයෙමත් කවලම් කරගන්නවා. ලූණු ටික තැම්බුණයින් පස්සේ මම මේකට උම්බලකඩ ටිකක් වැඩිපුර දාගන්නවා. ඊගාවට මම බිලින් එකට කහ මිරිස් කෑලි මිරිස් කුඩු එකතු කරලා කවලම් කරගන්නවා. ඔයාලා කන්න කැමති සැර අනුව ඒ ප්‍රමාණවල් ඔයාලට දාගන්න පුළුවන්. දැන් මම අන්තිමටම බිලින් සම්බලයට සීනි එකතු කරගන්නවා. තමන්ගේ රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. මම මේකට ලුණු දැම්මේ නැහැ. මොකද ලුණු වතුරෙන් බිලින් ටික දාපු නිසා. ඔයාලට අන්තිමටම ලුණු රස බලලා මදි නම් ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් මගේ බිලින් සම්බල් එකේ රස බලන වෙලාවයි. අම්මෝ බිලින් එක මාර රසයි. කිරිබත් එකට කියාපු කෑමක් තමයි බිලින් සම්බලේ. මට මේ විදියට බිලින් සම්බල් එක හදන්න කියලා දුන්නේ හස්බන්ඩ්ගේ අම්මා. ඒ විදියට තමයි මම හැමදාම බිලින් සම්බල් හදන්නේ. අද මං උදේ කෑමට කිරිබත් හදලා බිලින් සම්බල් එක තමයි හැදුවේ. ඔයාලත් මේ විදියට බිලින් සම්බල් එක හදලා වෙලාවක රස බලන්න. මේ වීඩියෝ එක බලන ඔයාලට ගොඩාක් ස්තුතියි.